සුබ දවසක් සියලු දෙනාටම. ඔයගොල්ලොත් එක්ක මම අද සාකච්ඡා කරන්න හදන්නේ කුලක වල වෙන් රූප අඳුරු කරන ආකාරය. සහ මෙන්න මේ කුලක අංකණයෙන් දීලා තියෙන දේවල් වල අදහස සිංහලෙන් අපි තේරුම් ගන්න ඕන අදහස. අපිට හරිය ලේසි ළමයෝ මේක සිංහලෙන් තේරුම් ගත්තා නම් කුලක අංකණයෙන් දීලා තියෙන එක ඔයා සිංහලෙන් තේරුම් ගත්තා නම් ඔයාට මේ කුලකය අඳුරු කරන එක හරි ලේසි. වාට කියන වාට අනිවාර්යෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේදී එක ප්‍රශ්නයක් එනවනේ කුලකයක් දීලා වාට කුලක අංකණයෙන් දීලා ඒක අඳුරු කරලා දක්වන්න. එහෙම නැත්නම් අඳුරු කරලා තියෙන එකක් වාට කුලක අංකණයෙන් ලියන්න. ඉතින් අපිට හරි ලේසි මේ අඳුරු කරලා කුලක අංකණයෙන් දීලා තියෙන එකක් අඳුරු කරන්න යද්දී අපි මේ අපිට දීලා තියෙන කුලක අංකණයේ සිංහල තේරුම මම ඔයාලට සිංහල තේරුමත් එක්ක පැහැදිලිව කරන්නම්. ඔන්න එහෙනම් අපි පළවෙනි ගාන කරමු. අපිට දීලා තියෙනවා A' කුලකේ අඳුරු කරන්න. මෙතනදී A' කියද්දි තේරුම තමයි Aට අයිති නැති කියන එක තමයි තේරුම. ඩෑෂ් වලින් කියවෙන්නේ අයිති නැහැ කියන එක. මේ ඩෑෂ් අකුරක් ඒ අකුරට පොඩි ඉරක් තියෙන ඩෑෂ්. නැත්නම් අපි කියනවා අනුපූරකය. ඒට අයිති නැති. දැන් මෙතනදී ඒට අයිති නැති කොටස අපි අඳුරු කරද්දී ඒට අයිති නැහැ කියලානේ කියන්නේ. කෙනෙක් ඔයාලට පේනවා මෙන්න මේ ඒ රවුමක් තියෙනවා. එහෙනම් මේ ඒ රවුමේ ඕන කිසිම තැනක පාට වෙන්න බෑ. අපි ඒට අයිති නැති කියද්දී ඒ කුලකයෙන් පිට මේ විදියට ඒ කුලකයෙන් පිට කුලකය තමයි අපි අඳුරු කරන්නේ. ඔන්න එහෙනම් මම ඒට අයිති නැති කියන කොටස මම ඔයාලට කුලකාංකණයෙන් අඳුරු කරලා පෙන්නනවා. ඒට අයිති නැති කොටස. නැත්නම් අපි කියනවා A' මම අඳුරු කරන්නේ A'. එහෙනම් අපි A' කියන එක ඔයාලට අඳුරු කරලා පෙන්නනවා. ඒ රවුම් පාට වෙන්නේ නැහැ. ඒ රවුමින් එළිය තමයි පාට වෙන්නේ. දෙවෙනියට ඔයාලට අඳුරු කරන්න තියෙනවා A ඡේදනයේ B. අපි කියන්නේ එහෙමයි. A ඡේදනයේ B. A ඡේදනයේ B කියලා කියන එකේ තේරුම තමයි Aට සහ Bට අයිති. දැන් කුලක ගැටලු ඔයාලට දෙනවනේ විභාගෙදී. එතනදී ඔයාලට ඡේදනය කියන එක දෙන්නේ හා කියලා. ඒට හා බීට අයිති. ඒට හා බීට අයිති. ඡේදනයෙන් කියවෙන්නේ හා. يعني ඒටයි බීටයි දෙකටම අයිති. පොදු. ඒට සහ බීට දෙකටම පොදු තැන. දැන් ඔයාලට පේනවා ඒට සහ බීට දෙකටම පොදු තැන තමයි මෙන්න මෙතනමයි. ඒ රවුමයි බී රවුමයි දෙකටම අයිති ප්‍රදේශය. ඒට හා බීට අයිති. දැන් ඔයා පුතේ මම ඔයාට පේනනේ කුලක අංකණයෙන් තියෙන එක මම යටින් සිංහලෙන් ලියනවා. ඔයායි සිංහල තේරුම මතක තියාගන්න. හා කියලා කිව්වොත් ඡේදනය. ඩෑෂ් කියලා කිව්වොත් අයිති නැති කියන එක. මොන අපි තවත් ඊළඟ ගානට අපි යමු. ඊළඟ ගානේදී වාට කියනවා A මේල B ඩෑෂ්. A මේල B ඩෑෂ් කියලා කියන්නේ Aටත් Bටත් අයිති. ඒටයි බීටයි දෙකටම අයිති. මේලෙන් කියන්නේ සියලුම අවයව කියන එක. ඒට හෝ බීට අයිති සියලුම අවයව. හෝ කියන වචනෙන් තමයි ඔයාලට මෙතනදී කුලක ගැටලු වල දෙන්නේ. ඒට හෝ බීට අයිති. ඒ කියන්නේ පුතා ඒට අයිති වෙලා තිබ්බත් කමන්නේ නැහැ. බීට විතරක් අයිති වෙලා තිබ්බත් කමන්නේ නැහැ. ඒටයි බීටයි දෙකටම අයිති වුණත් කමන්නේ නැහැ කියන එක. ඒට හෝ බීට අයිති හෝ කියන වචනේ. දැන් කුලක ඡේදනයේදී වාට දෙන්නේ හා. කුලක මේලේදී වාට දෙන්නේ හෝ කියන වචනේ. නැත්නම් යටත් පිළිසෙන එකක්වත් ඒට හා බීට අයිති යටත් පිළිසෙන එකක්වත් අන්න ඒ වගේ වචන තමයි දෙන්නේ. එහෙනම් අපි මේක අඳුරු කරමු දැන්. මේලය කියලා කියන්නේ ඒටයි බීටයි දෙකටම අයිති වෙන්න මේ ප්‍රදේශය. ඔයා අඳුරු කරන්න ඕනේ
කුලක ගැටලුවේදී මේ විදිහට රවුම් දෙකම අඳුරු කරලා පෙන්නන්න. ඒට හෝ බීට අයිති. ඒට හෝ බීට අයිති. ඊළඟට අපි යමු ඊළඟ ගැටලුවට. අපිට ඊළඟ ගැටලුවේදී තියෙනවා A' ඡේදනයේ B. A' ඡේදනයේ B. දැන් පුතා අපි මේක සිංහලෙන් ලියාගත්තෙන් තේරුම A' කියලා තියෙන්නේ කියන්නේ ඒට අයිති නැති හා ඒට අයිති නැති ඡේදනයේ තියෙන්නේ හා ඒට අයිති නැති හා බීට අයිති. ඒට අයිති නෑ. ඒ කියන්නේ ඒට අයිති නෑ කියන්නේ ඒ රවුම පාට වෙන්න බෑ. හැබැයි ඒට අයිති නැති ඒත් කාටද අයිති වෙන්න ඕනේ? ඒට අයිති නැති ඒත් අයිති වෙන්න ඕනේ බීට. එහෙනම් ඒට අයිති නැති බීට අයිති. මේ බලන්න. ඒට අයිති නැති කියද්දි ඒට ඒ රවුමෙන් එළිය පාට වෙන්න ඕන. හැබැයි බීට අයිති කියලා කියද්දි මෙන්න බීට අයිති. ඒට අයිති නැති හා බීට අයිති. මෙන්න මේක තමයි ඔය විදිහට දුන්නොතින් ඔයා කුලක අංකණෙන් දීලා තිබ්බොතින් අඳුරු කරන්න ඕන තැන. මේකේ තේරුම ඒට අයිති නැති හා බීට අයිති. ඒට අයිති නැහැ. හැබැයි බීට අයිති. එතකොට අපිට මේක වෙන විදිහකට කියන්න පුළුවන්. ඔයාලට පේනවා අඳුරු කරලා තියෙන්නේ B පැත්තෙන් පමණක් කියන එක විතරයි. එහෙනම් මේක වෙන විදිහකට කියන්න පුළුවන් ඔයාලට බීට පමණක් අයිති. බීට පමණක් අයිති කියලත් ඔයාට ඔය කුලක අංකණෙන් තියෙන එක නිර්වචනය කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ ගාන. ඊළඟ ගානේදී අපිට තියෙනවා A ඡේදනය B'. දැන් අපි අර විදිහට ලියමු. ඡේදනය කියලා කිව්වේ හානේ. A කියලා කියන්නේ Aට අයිති. B' කියන්නේ Bට අයිති නැති. දැන් අපි අර විදිහට ලියමු. මම මේක ලියන්නේ Aට අයිති හා Bට අයිති නැති. ඒට අයිති හා බීට අයිති නැති මේ ඒ රවුමට අයිති. එහෙනම් ඒ රවුමට අයිති හැබැයි බීට අයිති වෙන්න බෑ. එහෙනම් ඔයාලට පේනවා ඒ වලින් පමණක් කියන එක තියෙන්නේ. ඒට පමණක් මේ ඒට අයිති වෙන්න ඕන. ඒට අයිති වෙන්න ඕන හැබැයි බීට අයිති වෙන්න බැරි නිසා මම අර ඡේදනයේ කොටස අඳුරු කරන්නේ නැහැ. අන්න දැක්කද? කුලක හරි ලේසි ළමයෝ. ඔයාට අඳුරු කරන්න ඒ කුලක අංකණයෙන් දීලා තියෙන දේ වචනෙන් හරියට විස්තර කරගත්තා නම්. කුලක අංකණයෙන් තියෙන එක වචනෙන් හරියට විස්තර කරගත්තා නම් ඔයාට හරි ලේසි. මේක අපිට ලියන්න පුළුවන් තව ක්‍රමයක් තමයි එහෙනම් ඒට පමණක් අයිති කියලා කියන්නත් පුළුවන්. ඒට පමණක් අයිති. අපි යමු අපේ තියෙන අවසාන ගැටලුවට අද දවසේ. ඒකේ තියෙනවා ඔයාලට පේනවා A' B'. ඒ කියන්නේ දැන් ඡේදනය කියන්නේ මම ඔයාලට කිව්වා හා කියන වචනේ. ඡේදනය කියන්නේ හා කියන වචනේ. ඒතර මේකේ තේරුම ඒට අයිති නැති හා. ඒ කියන්නේ ඒට අයිති වෙන්නත් බෑ හා බීට අයිති නැති. ඒ කියන්නේ ඒට අයිති වෙන්නත් බෑ බීට අයිති වෙන්නත් බෑ. ඒට අයිති නැති හා බීට අයිති නැති. ඒට අයිති නැති හා බීට අයිති නැති. ඒතර ඒට අයිති නැති හා බීට අයිති නැති කී දෙකටම අයිති නැහැනේ. එහෙනම් ඔයා අඳුරු කරන්න ඕනේ ඒට අයිතිත් නැහැ බීට අයිතිත් නැහැ. එහෙනම් ওই රවුම් දෙකෙන් එළිය තමයි ඔය අඳුරු කරන්න කියලා කියන්නේ. ඒට අයිති නැති හා බීට අයිති නැති. ඒ පාට අඳුරු වෙන්නත් බෑ බී අඳුරු වෙන්නත් බෑ. ඉතින් ඔයාලට මේ ආකාරයෙන් විභාගයේදී කුලක ආශ්‍රිත වෙන් රූපයක් දීලා ඔයාට එක්ක අඳුරු කරන්න දෙනවා අංකණයෙන් දීලා. එහෙම නැත්නම් අඳුරු කරලා ඔයාට කියනවා අංකණයෙන් ලියන්න කියලා. ඉතින් මේ වගේ ගැටලු පිළිබඳව
දිනපතා ඉගෙන ගන්න. ඔයාට පුළුවන් අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හැමෝටම ජය.